අපි උදේම නැගිටලා ෆෝන් එක අතට ගන්නවා. ඊට පස්සේ ස්ක්‍රෝල් කරගෙන පහළට යනවා. තව හොඳ පෝස්ට් එකක්, හොඳ වීඩියෝ එකක් හම් වෙනකම්. හැබැයි මෙහෙම වෙනකොට ඔයාගේ මොළය ඇතුලේ මොකද වෙන්නේ කියලා නිකමටවත් හිතලා තියෙනවද? ෆෝන් එක පැත්තකින් තියලා ඔයාට වැඩ කරන්න බැරි වෙන්නේ ඇයි කියලා දන්නවද? පළවෙනි එක ඔයාලගේ ඇටෙන්ෂන් ස්පෑන් එක හරිම ඉක්මනින් පහළ යන්න පටන් ගන්න නිසා. ඒ කියන්නේ ඔයාට එක දෙයකට අවධානය දෙන්න පුළුවන් හැකියාව ඒක ටිකින් ටික දිය වෙන පටන් ගන්න නිසා. ඔයාට දැනෙලා තියෙනවද ඉස්සර වගේ නෙවෙයි දැන් ඔයාට එක දෙයක් එක දිගට කරගෙන යන්න හරිම අමාරුයි කියලා. මෙන්න මේ ඇටෙන්ෂන් ස්පෑන් එක බිඳිලා තියෙන හේතුව තමයි ඔයාට එක දෙයක් එක දිගට කරගන්න බැරි විදිහට ඔයාගේ මොළය විනාශ කරලා තියෙන්නේ. දෙවෙනි එක තමයි ඔයාට ඇන්සයිටි සහ ડિප්‍රෙෂන් තත්ත්වයන් නැති වෙන එක. ඔයා මේ සෝෂල් මීඩියා එක ඇතුලේ ඉන්න චරිත දිහා බල ඔයාව ඒත් එක්ක සංසන්දනය කරන එක වගේ දේවල් එක දිගට කරන්න ගත්තාම ඔයාව මානසික අවපීඩන තත්ත්වයන්ට ලක් වෙනවා. හැබැයි ප්‍රශ්නේ කියන්නේ මේ දේවල් ඔයාව බරපතල තත්ත්වයකට ඇදලා දානකම් ඔයා මේ කාරණා එකක්වත් සැලකිලිට අරගන්නේ නැති එක. ඒ වගේම තවත් සිද්ධ වෙන දෙයක් තමයි ඔයාව හැඟීම් සහ සමාජ සම්බන්ධතා වලින් ඈත් වෙලා යන එක. මේ සමාජ මාධ්‍ය වගේම ෆෝන් වල තියෙන හුඟක් ඇප්ලිකේෂන්ස් හදලා තියෙන්නේ අපේ මොළයේ තියෙන ඩෝපමින් එක ගණදෙනු කරලා අපි ඒ දේවල් වලට ඇබ්බැහි වෙන විදිහට හැඩගස්සන්න. ඉතින් මේ ඇබ්බැහි වීම එක්ක අපි ඒ දේවල් වල හිරකාරයෙක් විදිහට ඉන්නව ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න පුළුවන් ආ විදිහට ගොඩනගන්නේ නැහැ. මීට අමතරව ඔයාගේ නිින්ද විනාශ කරන එක, ඔයාගේ දිගුකාලීන මතක අඩු කරන එක, ඔයාව දවස පුරාම ආතතියෙන් ස්ට්‍රෙස් එකෙන් තියෙන එක වගේම දේවල් හුඟක් මේ නිසා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාට මේ කියපු දේවල් වලින් බේරිලා ඔයා ජීවිතේ දිනා ගන්න ඕන, අරමුණට යන පාර වෙනස් කර ගන්න ඕන නම් ඔයාට කරන්න තියෙන්නේ බොහොම පුංචි පුරුදු ටිකක් මේ වෙනුවට ඇති කරන එක. පළවෙනි එක තමයි ෆෝන් එක වෙනුවට හැම වෙලේම පොතක් කියවන්න පුරුදු වෙන්න. ඇයි අපි පොතක් කියවන්න ඕන කියලා ඔයාලා දන්නවද? මොකද අපි ඉස්සරලා කියපු ප්‍රශ්න හුඟක් නැති කරන්න වගේම අනිත් අතට හැම දෙයකින්ම වගේ අපේ මොළය දියුණු කරන්න මේ කියවීම කියන පුරුද්දට පුළුවන් නිසා. කියවීමට පුළුවන් අපේ මොළයේ තියෙන ස්නායු ක්‍රියාකාරීත්වය වැඩි කරන්න වගේම අපේ මොළය ක්‍රියාශීලීව තියාගන්න. ඒ වගේම කියවීමට පුළුවන් අපේ අවධානය දියුණු කරන්න. එක දිගට දෙයක් වෙනුවෙන් ફોකස් කරන්න පුළුවන් හැකියාව වැඩි දියුණු කරන්නත් කියවීමට පුළුවන්කම තියෙනවා. තව දෙයක් තමයි කියවීමට පුළුවන් අපේ ස්ට්‍රෙස් එක අඩු කරන්න. සාමාන්‍ය විනාඩි 6ක් පොතක් කියවන එකෙන් අපේ ස්ට්‍රෙස් ලෙවල් එක 68ක් දක්වා තරම් පහළ දාන්න හැකියාවක් මේ කියවීම කියන පුරුද්දට තියෙනවා. ඒ වගේම ඔයාගේ මොළය ඇතුලේ තියෙන හිපෝකැම්පස් කියන කොටස සක්‍රිය කරලා ඔයාගේ දිගුකාලීන මතකය දියුණු කරන්නත් කියවීමට පුළුවන්. ඒ වගේම කෙනෙකුට පරිකල්පනය දියුණු කරන්න පුළුවන් කෙටිම පාර විදිහට හඳුන්වන්නේ මේ පොත් කියවීමම තමයි. ඉතින් ඔයගොල්ලෝ දැන් දන්නවා ෆෝන් එකෙන් එළියට ඇවිත් මේ විදිහට අරමුණු දිනා ගන්න ඔයා ඇති කරගන්න ඕනේ පළවෙනි පුරුද්ද තමයි පොත් කියවීම කියලා. මොකද ෆෝන් එක වෙනුවට අතේ පොතක් තියාගන්න එක අපි හැමෝටම කරන්න හරිම ලේසි වැඩක්. මුලින්ම ඔයාලට පුළුවන් ඔයාලා ආස කරන නවකතා, කෙටි කතා වගේ දෙයකින් උනත් මේ දේ පටන් ගන්න. කාලයක් යනකොට ඔයාලට පුළුවන් ඔයාලා කැමති විෂයන් ගැන නැත්නම් ඔයාලා ජීවිතේ දිනන්න යන ගමනට උදව් වෙන පොත්පත් වගේ දේවල් වලට පුරුදු වෙන්න. දෙවෙනි එක තමයි හැමදාම ව්‍යායාම කරන්න පුරුදු වෙන එක. මේක හැමෝම ජිම් එකට ගිහින් කරන්න ඕන දෙයක් නෙවෙයි. කෙනෙකුට පොඩ්ඩක් ගෙයින් එළියට ගිහින් විනාඩි 30ක් 40ක් එළිය දුවලා එන එක වගේ දෙයක් වෙන්නත් පුළුවන්. කොහොම හරි ඔයා කරන්න ඕනේ ඔයාගේ ශරීරයට දැනෙන්න ව්‍යායාම ටිකක් කරන එක. මේකෙන් සිද්ධ වෙන පළවෙනි එක තමයි ඔයාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ අතර හැරෙන එක. ඒ වගේම ඔයාගේ ආතතිය අඩු කරන එක, කාලයත් එක්ක ඔයාට හොඳ නිින්දක් ලබා ගන්න උදව් වෙන එක. මේ ශාරීරික ක්‍රියාකාරීත්වය නිසා ශරීරයේ රුධිරය සැපයීම ක්‍රමවත් වෙලා ඔයාගේ මොළය හොඳින් සක්‍රිය වෙන්නත් පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ ශරීරයේ තියෙන අධික මේදය දහනය කරනවා වගේම අනාගතයේදී ඔයාට ඇති වෙන්න තියෙන රෝග ගණනාවකින් ඔයාව බේරගන්නත් මේ පුරුද්දට පුළුවන්කම තියෙනවා. තුන්වෙනි එක තමයි ඔයාගේ ගෙදර ඉන්න අය එක්ක හරි ඔයාගේ යාළු හිතමිතුරු අය එක්ක හරි කාලය ගත කරන්න පුරුදු වෙන එක. සෝෂල් මීඩියා එකෙන් මිනිස්සු එක්ක සම්බන්ධතා පවත්වන වෙනුවට ඔයා පුරුදු වෙන්න ඕනේ ඔයාගේ සැබෑ ලෝක සමාජ සම්බන්ධතා දියුණු කරන්න. මේකෙන් සිද්ධ වෙන පළවෙනි දේ තමයි ඔයාගේ මානසික ආතතිය අඩු වෙන එක. ඒ වගේම ඔයාගේ ජීවිතයේ සැබෑ සතුට ඔයාට විඳින්න පුළුවන් වෙන එක. මීට අමතරව විවේකී වෙලාවට එළියට ගිහින් ස්වභාව සෞන්දර්යයත් එක්ක කාලය ගත කරන එක, ඔයාගේ කාලසටහන ඇතුලේ භාවනා කරන්න වෙලාවක් වෙන් කරගෙන භාවනා කරන එක, විනාඩි 20 කොටස් විදිහට අවධානයට කාලය වෙන් කරලා වැඩ කරන එක වගේ දේවල් වලින් ඔයාට ඔයාගේ නැති වුණු අවධානය ආයෙම දියුණු කරගන්න පුළුවන්. ඉතින් අපිට අපෙන් ගිලිහිලා තියෙන අරමුණු ආයෙම අපේ ජීවිතේට ලං කරගන්න පුළුවන් වෙන මේ සරල පුරුදු ටික අපේ ජීවිත විනාශ කරලා දාන අපි කලින් කතා කරපු නරක පුරුදු වලින් ඈත් කරන්න වලට උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අදින් පස්සේ උදේ නැගිට්ට ගමන් ෆෝන් එක අතට ගන්නේ නැතුව ඒ වෙනුවට ඇඳ ළඟින් ඔයා ආස කරන පොතක් තියාගන්න. ඊට පස්සේ උදේ මූණකට හොදගෙන ගිහින් ගෙදර මිනිස්සු එක්ක ඔයාගේ යාළුවොත් එක්ක ටිකක් කතා කරලා පොළවේ පය ගහලා ඉන්න සැබෑ මිනිස්සෙක් විදිහට ජීවිතේ විඳින්න පුරුදු වෙන්න. ඉතින් අද අපේ කතාවේ ඔයාට ගන්න යම් කිසි දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමෝටම සුබ දවසක්.